මම අද ඔයගලන්ට ගෙනල්ලා තින්නේ මෙන්න මේ කෙරෝසින් ස්ටෝව් එක. ඉතින් මේක සාමාන්‍යයෙන් මේ දවස්වල ගොඩක්ම වටිනවා. ඉතින් හැමතැනම ගෑස් සිලින්ඩර් ලීක් වෙනවා. ඉතින් මේක ගොඩක් කට්ටිය මේ දවස්වල හැම ගේකම තියෙන්නේ මේක. ඉතින් මාත් හිතුවා මේක ගැන වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. ඉතින් මේක ගොඩක් හොඳ එකක්. මේක සාමාන්‍යයෙන් භූමි තෙල් දාලා තමයි වැඩ කරන්නේ. ඉතින් මේක තෙල් භූමි තෙල් කාලක් වගේ දාලා දවසට වේල් 3ක් වගේ ප්‍රමාණයක් උයා ගන්න පුළුවන්. ඉතින් මේක සාමාන්‍යයෙන් රුපියල් 6000ක් වගේ ප්‍රමාණයකට ගන්න පුළුවන්. ගෙදරටම ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේක ගැන සියලුම විස්තර අද කතා කරනවා. අපි යමු වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් තව පොඩි දෙයක් කතා කරන්න ඕනේ. ඉතින් මේන් ගෑස් එකක් ගන්නකොට ඕගොල්ලෝ මේක ගැන ගොඩක් හොයන්න ඕනේ. ඉතින් මේක ගැන ලීක් තියනවද කියලා බලන්න ක්‍රමයකුත් තියෙනවා. මෙන්න මේක පම්ප් කළාට පස්සේ මෙන්න මේක ඇරියට පස්සේ මෙන්න මෙතනින් පුෂ් ගාලා සවුන්ඩ් එකක් එන්න ඕනේ. ෂූ ගාන සවුන්ඩ් එකක් එන්න ඕනේ. නැත්තම් මේක ලීක් වෙනවා කොහෙන් හරි. පම්ප් වුණාට පස්සේ මේක ලීක් වෙනවා කොහෙන් හරි. ඉතින් කඩේකින් ගන්නකොට අනිවාර්යෙන් ඒක බලන්න ඕනේ. ඊට පස්සේ තව දෙයක් බලන්න ඕනේ. මෙන්න මේ භූමි තෙල් දාන මූඩිය ඇතුලේ මෙන්න මෙතන වොෂර් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ රබර් එක අනිවාර්යෙන් තියනවාද කියලා බලන්න ඕනේ භූමි තෙල් ලිපක් ගන්නකොට. මේක නැතුනොත් එහෙම මේක ලීක් වෙනවා. එතකොට අතනින් පත්තු වෙන්නේ නැහැ. ඉතින් මේක ගැන තව දේවල් කතා කරලා තියෙනවා. අපි ඒ දේවල් ගැන මේක කොහොමද වැඩ කරන්නේ? ඒ ඔක්කොම දේවල් ගැන අනිවාර්යෙන් අපි වීඩියෝ එකේදී කතා කරමු. අපි යමු වීඩියෝ එකට. ඉතින් මේ වීඩියෝ එක කරනකොට මම මේ ගෑස් එක අන්බොක්ස් කරලා තිබ්බේ. ඉතින් අපි මේ පෙට්ටිය ගැන කතා කරලා ඉමු. ඉතින් මේ පෙට්ටිය උඩම ගහලා තියෙනවා සුපර් කිං කියලා. ඊට පස්සේ අපේ ගෑස් භූමි තෙල් ලිපේ ෆොටෝ එකක් තියෙනවා. ඊට පස්සේ පැත්තෙන් තියෙනවා 3 ලීටර් කැපැසිටි කියලා. ඉතින් මේකේ ටැංකියේ ලීටර් 3ක් භූමි තෙල් දාන්න පුළුවන්. ඉතින් අපි සයිඩ් එකේ මොනවද තියෙන්නේ කියලා බලමු. ඉතින් මේකේ සයිඩ් එකේ නෑ වැඩි කතා කරන්න දෙයක් නෑ. ඉතින් ඉස්සරහා පැත්තේ තිබ්බ ටිකම තමයි සයිඩ් එකේ තියෙන්නේ. කිසිම වෙනසක් නෑ. ඉතින් අපේ ටැංකිය ලියනවා. ඊට පස්සේ 3 ලීටර් කැපැසිටි කියලා තියෙනවා. උඩින්ම සුපර් කිං කියලා බ්‍රෑන්ඩ් නේම් එක. ඉතින් මෙන්න මේ පම්ප් කරනකොට අපේ ටැංකිය ඇතුලේ වාතය පිරিলা ඒක පම්ප් මේ ඒක ඇතුලේ තියෙන භූමි තෙල් අපේ අතන ගෑස් එක ඒ කියන්නේ මේ ගින්දර එළියට එන තැන සිදුරකින් එළියට එනවා. ඉතින් ඔතන උඩ කරාමයක් තියෙනවා. ඒ කරාමේ තමා භූමි තෙල් එන එක නවත්ත ගන්න ඕනේ. ඉතින් නිකන් භූමි තෙල් එන්නේ. ඉතින් නිකන් භූමි තෙල් ආවට පස්සේ එතන අපි හීට් කරගන්න ඕනේ. ඉතින් ඔයගලන්ට පේනවා. ඉතින් අතනින් මම පම්ප් කරනකොට මෙන්න මේ වගේ භූමි තෙල් මෙන්න මෙතනින් එළියට එනවා. ඉතින් මෙන්න මෙතනට දැන් භූමි තෙල් එන එක නවත්ත ගන්නකොට අර උඩ තියෙන කරාමේ මම කියන විදිහට කරකවන්න. ඉතින් මෙතන තියෙන කරාමේ ඇරලා වහන්න ඕනේ. එතකොට අතනින් එන භූමි තෙල් ඒ කියන්නේ මේ ටැංකිය ඇතුලේ පම්ප් කරද්දී පිරුණ වාතය එළියට එන්නේ ඔතන ඇරලා වැහුවට පස්සේ තමයි ඉතින් ඇරලා වාතය ටික එළියට ගියාට පස්සේ ආයෙත් අපි ඒක වහගන්න. ඉතින් ඔයගොල්ලෝ බලන්න ඇති ඇයි මම මෙහෙම ගිනි තියන්නේ කියලා. ඉතින් මේක හීට් වෙන්න ඕනේ හින්දා ඉතින් ඔයගොල්ලෝ දැක්ක කලින් ආයි භූමි තෙල් දියරයක්. ඉතින් මේක හීට් වුණාට පස්සේ මේකෙන් එන්නේ භූමි තෙල් දියරයක් නෙමෙයි අර නිකන් ගෑස් එකේ ගෑස් පිට වෙනවා වගේ. ඉතින් මේකෙත් එන්නේ ඒ වගේම ගෑස් වායුවක්. ඉතින් භූමි තෙල් වායුවක් වගේ එකක් තමයි මේකෙත් එන්නේ. එහෙම ඔක හීට් වුණාට පස්සේ හීට් වෙන්නේ නැත්තම් හීට් කරන්නේ නැතුව කළොත් එහෙම අනිවාර්යෙන් එන්නේ භූමි තෙල්. ඉතින් මේක අර භූමි තෙල් වැටෙන ප්‍රමාණයත් එක්ක මේක තාමත් හීට් වෙනවා. ඉතින් මේකේ ගින්නර දැල්ල අඩු වීගෙන එනකොට ආයෙත් පම්ප් කරන්න ඕනේ. එතකොට තමයි අර මං කලින් කිව්ව විදිහට භූමි තෙල් වායුවක් ඇවිල්ලා නිල් දැල්ලත් එක්ක මේක පත්තු වෙනවා. ඉතින් ඔයගලන්ට වෙන්න වගේ ගිනි කුරක් පත්තු කළාම එතනින් අර හීට් වුණාට පස්සේ පම්ප් කරාට පස්සේ ඉතින් ඔන්න ඔහම නිල් දැල්ලක් එක්ක පත්තු වෙනවා. ඉතින් ගෑස් ලිපටත් වඩා ගොඩක් පවර්ෆුල් මේ ලිප. මේක මේ ගානට නම් ඉතින් වැඩිය වටින්නේ නැහැ. ඉතින් මේක සාමාන්‍ය ඉතින් මාස 3ක් 4ක් යූස් කරන්න පුළුවන් බය නැතුව. ඉතින් මේක ගොඩක් වටිනවා. ඉතින් ඔයගලන්ට පේනවා මේක සාමාන්‍යයෙන් තව මේක කරන්නේ. ඉතින් මෙන්න මෙතන තියෙන කරාමෙන් දැක්කනේ ගෑස් ප්‍රමාණය එන ප්‍රමාණය අඩු වෙනවා. ඒක ඇරලා වහපු ගමන්
එතන ඇරලා වහන්න ඕනේ. එතකොට ඇතුලේ තියෙන අර වාතය එළියට යනවානේ. එතකොට ඒකේ තියෙන අර පවර්ෆුල් ගතිය අඩු වෙනවා. ඉතින් අපි ඒක ආයෙත් වැඩි කරගන්න ඕන. ආයෙත් පම්ප් කරන්න වෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් ඉතින් අර ගෙදර ඉතින් ගොඩක් වටිනවා මේ වගේ වෙලාවල් වලට මේ ලිප. ඉතින් ගොඩක් පවර්ෆුල්. ඉක්මනට හොද්දක් හොයාගන්න පුළුවන් මේකේ. ඉතින් ඔයගලන්ට පේනවා මම මේක ආයෙත් පම්ප් කරනවා. ඉතින් පම්ප් කරනකොට අරගේ තියෙන දැල්ව තිබ්බටත් වඩා වැඩි වෙනවා. ඉතින් මේක ගොඩක් වටිනවා. ඉතින් ආයෙත් මේක නිවා ගන්න ඕන වුණාම අර මම ඒ වෙලේ කියලා දීපු විදිහට අර කරාමේ ඇරලා වැහුවට පස්සේ ඒක නිකම්ම නිවිලා යනවා. හරි අපි බලමු කොහොමද හරියට මේකට භූමි තෙල් දාගන්නේ කියලා. ඉතින් මේ ටැංකිය උඩ තියෙන මූටිය මුලින්ම අරගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් අපි පුනීලයක් වගේ මොකක් හරි භාවිතයෙන් තමා මේක භූමි තෙල් දාගන්න ඕනේ. ඉතින් මම පුනීලයක් පාවිච්චි කරනවා භූමි තෙල් දාගන්න. ඉතින් මෙන්න ආකාරයෙන් ඕගොල්ලන්ට ටැංකිය ඇතුළට භූමි තෙල් දාගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් ඕගොල්ලෝ භූමි තෙල් පෙරන්න ඕනේ. පෙරලා තමයි දාන්න ඕනේ. පොඩි හරි ගල් කැටයක් හරි වැලි කැටයක් හරි තිබ්බොත් මේක බ්ලොක් වෙන්න ඉඩ කඩ වැඩි. ඉතින් ඒක හින්දා ඒක ගැන පොඩ්ඩක් බලන්න ඕනේ. ඉතින් මාත් පෙරලා තමයි මේකට දැම්මේ. ඉතින් මේක ගොඩක් වටිනවා. ඉතින් මෙන්න මෙහෙම ආයෙත් අපිට මේකේ මූඩිය වහගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන්. ඊට පස්සේ මේකේ පම්ප් කරාට පස්සේ වැඩ කරනවා. ඉතින් දවසට තෙල් කාලක් වගේ දැම්මම වේල් 3ක් උයා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම දවස් දෙකක් යූස්. ඉතින් මේ වීඩියෝ එක බලපුවා හැමෝටම ස්තුතියි. මම හිතනවා ඔයගොල්ලන්ට මේකේ මොකක් හරි වටින දෙයක් හම්බ වෙන්නේ නැති කියලා. ඉතින් ඊළඟ දවස් තවත් වීඩියෝ එකක් අරන් ඉක්මනට මෙන්නම්. මාව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න.